Start your degree with pending AL results with IIT. වශයෙන්ම ඉතාමත්ම කනගාටුදායක අත්දැකීමක් මේ ගංවතුර නිසා ලංකාවේ ජනගහනය මිලියන 2ක් පමණ දෙකට වැඩි ප්‍රමාණයක් අවතැන් වුණා. ඒ වගේම 1000ක් පමණ දෙනා ජීවිතේ නැති කරගත්තා. එතකොට මේ ගැන කල්පනා කරද්දී මට මතක් වෙන්නේ Daily Mirror පත්තරේ සඳහන් වෙච්ච ලිපියක්. ඒ ලිපිය ලියපු එක්කෙනා ලියලා තිබුණා එතුමා නුවරඑළියේ ඉඳලා කොළඹට වාහනයෙන් එනකොට දිය ඇල්ලක් ගාව නතර කෙරුවා කියලා. හුලං ගහන්න. නතර කෙරුවම එතුමා ලියලා තිබුණා විදේශිකයෝ කට්ටියක් ඒ දිය ඇල්ලේ පින්තූර අරගනිමින් සිටියා. ඉඳලා ඒගොල්ලන්ගේ වාහනේට නැගලා යන්න ගියා කියලා. ඊට පස්සේ අපේ රටේ පවුලක් අපේ කට්ටිය කෑම වළඳමින් ඉඳලා කෑම කාලා ඉවරුනාම අර අතේ තිබිච්ච ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් උර සේරම එකව කරලා අර දිය ඇල්ලට විසිකරුවා. අන්න ඒක තමයි එතන තිබිච්ච වැරද්ද. මේ වගේ අපේ රටේ පුද්ගලයෝ රටේ පුරවැසියෝ බොහෝ දෙනෙක් මේ වැඩේ කරනවා. එනම් පරිසර දූෂණයේ යෙදෙනවා. පරිසරය විනාශ කරනවා. එතකොට මේ මගේ ළඟ වැඩ කරන කෝකි මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා මට කිව්වා ගෙවල් විනාශ වුණ එක ගැන බලලා ඇවිල්ලා ඉවරලා මට කිව්වා ඉන්දියන් ආධාරය යටතේ ඒගොල්ලන්ට හදලා දුන්න ගෙවල් වල අත්තිවාරමක් තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ ගෙවල් කොන්ත්‍රාත් එක බාරගත්තු කට්ටිය හොර කරලා තියෙනවා. අත්තිවාරමක් දාන්න නැති ගෙවල් හදලා දීලා. අත්තිවාරමක් නැති ගෙවල් කොහොමද මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන්නේ? ඒ මිනිස්සයා කිව්වා ගේ දෙකට මැදින් කැඩිලා තිබුණා කියලා. ආයෙත් ඒ ගේ පාවිච්චි කරන්න බැරි තත්ත්වයක්. Once you go Robiolac, there's just no turning back. Robiolac. මේ ළඟදී හදලා විවෘත කරපු ගයක්. ඉතින් මේ දූෂණය එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ දූෂණය කියන්නේ අපිරිසිදු කිරීමක් නේ. යම් මට්ටමකින් සමාජය අපිරිසිදු කිරීමක්. මේ සමාජය අපිරිසිදු කිරීම බාහිරව අපි පරිසරයට මුදාහරින නොයෙකුත් දේවල් වලින් පමණක් නෙමෙයි අපි ගත කරන ජීවිතේ අපි තෝරා ගැනීම තුළින් අපි මේ පරිසරය සම්පූර්ණයෙන් විනාශ කරනවා. අපේ ආත්මార్థකාමීත්වය එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි පරිසරයට දක්වන්නේ නැති ගෞරවය. ඒක නිසා මේ හැම දෙයක් තුළින්ම පරිසරය විනාශ වෙලා තිනවා ශ්‍රී ලංකාවේ. ඒ පරිසරයේ විනාශ වීම තුළ දැන් ඔය සමහර වතු, තේ වතු, රබර් වතු, ඒවා මිලදී ගත්තු සමාගම්, ඒවා පවරා ගත්තු සමාගම්, සමහර අය ඒගොල්ලන්ගේ වත්තේ උඩ ප්‍රදේශවල තිබිච්ච ගස් ඔක්කොම කපලා දාලා. එතකොට අනිවාර්යයෙන් මොකද වෙන්නේ? පස බුරුල් වෙනවා. පස බුරුල් වෙලා පස කඩාගෙන එනවා පල්ලෙහාට. ඒක තමයි ඔය නාය යාම් කියලා කියන්නේ. ඒ මොකද ගහකොළ කවුරුවක්වත් හිටවපු ගහකොළ අපි කපලා අපි ඒක විකුණගෙන කීයක් හරි හොයාගන්නවා. අපි හිටවපු ගහක් කැපුවා නම් කමක් නැහැ. දැන් ওই විදේශීය රටවල් වල ගස් කපන්න තහනම් එහෙම ගහක් කපනවා නම් ගහක් වවලා පර්මිෂන් ගන්න ඕනේ. එහෙම නැතුව ගස් කපන්න දෙන්නේ නැහැ. ඉතින් මේ සමාගම් වගේ අය මේ වතු අරගෙන වතු වල ඉහළ තලයේ තියෙන ගස් ටික කපලා දැම්මම මොකද වෙන්නේ? ඉතින් මේ වෙලාවේ වෙලා තියෙන මේ විශාල ව්‍යසනය මේ ස්වභාවික සිද්ධියක් තුළින් වෙච්ච මේ ව්‍යසනයට වග කියන්නට ඕනේ මේ රටේ පුරවැසියෝමයි. වෙන කවුරුවත් නෙමෙයි. අපි මේ පරිසරයට ගරු කරන්නේ නැහැ. නත්තලේ පණවිඩයේ තියෙන පරිසරය තුල සිද්ධ වෙච්ච දෙයක්. දැන් අපි ටික කාලයක ඉඳලා කියලා තියෙනවා නත්තල් ගස් කපන්න එපා කියලා. මොකද ඒ ගස් කපලා ඉවරලා අපි නත්තල් ගහ සරසලා ඉවර වෙලා පස්සේ නත්තල් ගහ විසි කරලා දානවා. එහෙමනම් අපි ඒකට වෙන විකල්පයක් හරි ගස්ස ගන්න ඕනේ නත්තල් ගහක් ඕනේ නම්. මේ වගේ අපි පරිසරය විනාශ කරගෙන අපි කීයක් හරි හම්බ කරගන්න කීයක් හරි හොයාගන්න කටයුතු කරොත් අපිට මේක ජීවත් වෙන්න බෑ. අපි මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ අපි මේ රටට කොයිතරම් දුරට ආදරේද කියන එක. අපි මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ නේද කියන ප්‍රශ්නේ අපෙන්ම අහන්න ඕනේ. අපි ආරක්ෂා කරේ නැත්නම් කාටවත් බෑ මේක ආරක්ෂා කරන්න. මේ අපේ රට අනිත් එක දැන් මේ ගෝලීය උණුසුම්කරණය තුල මේ වගේ කුණාටු ඉදිරියටත් ඇති වෙන්නට පුළුවන් අනිවාර්යයෙන්. මොකද මේ ගෝලීය උණුසුම්කරණය තුල ජලය වැඩිවීම මුහුදු ජලය වැඩිවීම නිසා ඒ කියන්නේ උතුරේ සහ දකුණු ද්‍රවය සහ උතුරු ද්‍රවය තුල අයිස් තට්ටු දියවීම තුලින් ජලය වැඩිවීම නිසා මේ වගේ කුණාටු වැඩිවීම ස්වභාවික දෙයක් බවට පත් වේවි. මේ අද තිබිච්ච කුණාටුවට පස්සේ තව එන අවුරුද්දේ කුණාටු කීයක් තියෙයිද දන්නේ නැහැ. අපිට කියන්න බෑ. ඒ නිසා අපි අපේ පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුමයි. ඒක අපේ වගකීමක්. ඒක නිසා රජය වුණත් මේ වෙලාවේදී මේ සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපාදන සකස් කරන්නට